ආයුබෝවන් මීන ලග්නය 2025 මාර්තු මාස ආරම්භයේදී ගෝචරයන් පැමිණි ග්‍රහයන් මීන ලග්නය වටා පිහිටි ආකාරය අනුව මීන ලග්න හිමි ඔබට මාර්තු මාසයේ මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ කියන එකයි මෙම විග්‍රහයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ අවසන් අතුරු අසන්න මොකද ඔබට අවස්ථාව ලැබෙනවා මාර්තු මාසයේ සැලසුම් කරගන්න. ඒ වගේම ඔබේ හිතවතුන්ටත් මෙය ෂෙයා කරලා ඔවුන්ටත් අවස්ථාව සලසා දෙන්න ඒ ආකාරයෙන්ම ඒක මම ඔබෙන් ඉල්ලා ඔබ මෙතෙක් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතක වෙන කලින් මේ මොහොතේම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න. එතකොට තමයි ඔබට මීළඟ වැඩසටහන අප්ලෝඩ් කර ගමන් ඒ අසන්න බලන්න අවශ්‍ය නොටිෆිකේෂන් එක එන්නේ. ඔබට මාත් එක්ක එතකොට දිගටම ඉන්න පුළුවන්. ඒකම ඔබ කැමති නම් මේකට ලයික් එකකුත් දාන්න. ඒකම මම කියන්න ඕන දෙයක් තියෙනවා හැමදාමත් කියන දෙයක්. දැන් මේ මොහොතේ හරි වෙන වෙලාවක හරි ඔබේ හඳාන බලද්දී ඔබට යම් කෙනෙක් ඔබට අපල ගැන කිව්වොත් එහෙම ඒ අපල ගැන තේරුම් ගන්න. හැබැයි ඒ අපලේ ඔළුවට දාගන්න එපා තදින්. හිතට දාගන්න එපා තදින්. හිතට දාගත්තාම මට අපලයි කියලා හිතෙනවා. හිතුනහම මේ අපලේ ක්‍රියාත්මක වෙනවා. ඔබේ ධෛර්යය නැති වෙනවා. තේරුණේද? එහෙනම් අපලේ ඔළුවට දාගන්න එපා. අපලේ අභියෝගයක් කරගන්න. අභියෝගයක් කරගෙන ඒ අපලේ විසඳන්න ක්‍රියා කරන්න. සමහරක් වෙලාවට මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා. ඔබේ යම් ව්‍යාපාරයක් වැඩ කටයුත්තක් කරගෙන යද්දී ඒකේ අසාර්ථකභාවයකට පේන්න ගියොත් එහෙම ඔබ ඉස්සෙල්ලම කල්පනා කරන හදාන බලන්න කලින් ඔබේ අතින් ඒ සඳහා වුණ වැරද්ද මොකක්ද කියලා. ඔබෙන් යම් වැරද්දක් නිසා ඒක එහෙම වෙන්න පුළුවන්. ඔබ හොඳට හිතා බලන්න මෙහෙම වෙන්න මගේ අතින් වෙච්ච මිස්ටේක් එක නැත්නම් වැරද්ද මොකක්ද කියලා. ඒක ඔබ හොයාගත්තොත් ඔබට ඒක නිවැරදි කරලා ආයෙමත් සාර්ථකභාවයට පත් වෙන්නට පුළුවන්. ඔබ එහෙම හිතනකොට හිතෙන්නේ නැත්නම් ඔබේ අතින් වැරද්දක් වුණායි කියලා ඔබට තේරෙනවා නම් ඔබේ කිසිම වැරද්දක් නොවිය මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා. අන්න එතකොට ඔබ හදාහන බලවන්න ඔබේ ළඟම ජෝතිෂඥයන්ට දීලා. ඔහුගෙන් උපදෙස් ගන්න කොහොමද මේ තත්ත්වය ජෝතිෂයට අනුව නැති කරගන්නේ කියලා. සුබදායක තත්ත්වයක් වුණත් එහෙමයි. ඔබට මේ සුබදායක තත්ත්වය උදා වෙන්නේ නැත්නම් ඔබ ඒත් කල්පනා කරන්න මොකද ඒක උදා වෙන්නේ නැත්තේ කියලා ඔබේ වැරද්දක්ද කියලා. එහෙම නැත්නම් ඔබ හඳහන බලවන්න ඔබේ ළඟම ජෝතිෂඥයන්ට දීලා. ඉතින් ඔබට මගෙන්ම බලන්න ඕන නම් මෙම නාලිකාවේ මගේ දුරකථන අංකය සඳහන් වෙනවා. WhatsApp අංකයත් ඒකමයි. ඔබට පුළුවන් දුරකථන අංකයෙන් කතා කරලා හරි WhatsApp අංකේ සටහන් කරලා හරි මට ඔබේ උපන් දින, උපන් වේලාව, උපන් ස්ථානය සහ තියෙනවා නම් ලග්නය එවන්න. එතන මම පැය භාගයක් විතර ඔබට පලාපල විග්‍රහ කරනවා නිවැරදිව. ඔබට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මතුවෙන ගැටලු වල විසඳුම් හොයාගන්න පුළුවන් අපිට එකතු වෙලා. එතකොට ඊට පස්සේ ඔබට මේක රෙකෝඩ් කරගන්න පුළුවන්. මම නෝමල් ලයින් එකේ එන්නේ. මොකද ලංකාවේ විවිධ පළාත් වලින් සේවාලාභීන් දහස් ගණනකටත් විදේශ රටවල 16ක පවුම් විතර මගේ සේවාලාභීන්ටත් මම සේවය කරන්නේ එහෙමයි. ඔවුන් මගෙන් පලාපලහල උපදෙස් අරගෙන ඒවා රෙකෝඩ් කරගන්නවා. ඔබටත් කැමති නම් ඔබට එහෙම කරන්නට පුළුවන්. දැන් බලමු 2025 මාර්තු මාසයේ ආරම්භයේදී ගෝචරයෙන් පැමිණි ග්‍රහයන් ඔබේ ලග්නය මීන ලග්නේ මත කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. ලග්නයේම පළවෙනි කොටුවේම රාහු, චන්ද්‍ර, බුධ, සිකුරු ඉන්නවා ගෝචරයෙන් ඇවිල්ලා. සිකුරු මෙතන ඉතා බලවත් සිකුරු උච්චයි. බුධ මෙතන නීච උච්චයක් තියෙනවා. තුන්වැන්නේ වෘෂභයේ ගුරු ඉන්නවා. හතරවැන්නේ මිථුනේ කුජ ඉන්නවා. මෙතන වෘෂභයේ ගුරු ඉන්නවා කියන්නේ සිකුරුගේ තැන. මීනේ සිකුරු ඉන්නවා කියන්නේ ගුරුගේ තැන. මෙතන මේ පරිවර්තන යෝගිකුත් තියෙනවා. මේකත් ඔබට බලවත් ලෙස බලපාන එකක්. ඒකත් මම ඉදිරියට විග්‍රහ කරනවා. අවසන් වෙනතුරු අසා සිටින්න. ඊළඟට මිථුනේ කුජ ඉන්න වගේම කන්‍යාවේ හත්වැන්නේ කේතු ඉන්නවා. 12 වැන්නේ රවි සහ ශනි ඉන්නවා කුම්භේ. ශනි මෙතන බලවත් තියෙනවා. මේකත් හොඳ තත්ත්වයක්. ඒ ගැනත් මම ඉදිරියේදී විග්‍රහ කරා නම් හොඳින් අහගෙන ඉන්න. දැන් අපි බලමු ඔබේ ලග්නාධිපති ගුරු. ගුරු ඉන්නේ තුන්වැන්නේ වෘෂභේ. සිකුරුත් එක්ක පරිවර්තන වෙලා. මේ තත්ත්වය යටතේ ඔබට ජීවිතේ මේ මාසේ යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. රැකියාවේ හෝ පදිංචි හෝ වගේ දෙයක වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේ ඇති වෙන්න පුළුවන් කිව්වහම ඉබේ ඇති වෙන දෙන්න එපා ඒක. ඔබ ඒක ඔබට වාසිදායක තත්ත්වයට ඇති කරගන්නට ඕන. මම මේ පලාපල කියද්දී මම කියන්න ඕන දෙයක් තමයි
මේ පලාපල කියද්දී ඔබට සුබ තත්ත්වයක් කිව්වත් ඇත්තටම මේ ඒක එහෙම උදා වෙන්නේ නැහැ. උදා කරගන්න ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබට මම කියන්නේ මේ මාසේ ඔබට ග්‍රහයන් විසින් දී ඇති බලයේ ශක්තිය, විශ්වයේ දී ඇති බලයේ ශක්තිය. මේ ශක්තිය ක්‍රියාත්මක කිරීම තමයි ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබට අවශ්‍ය දේවල්. උදාහරණයක් ඇටිකොත් මම මේ හැමදාම මේ උදාහරණ කියන්නේ අලුතෙන් 100 ගණනක් එකතු වෙනවා මගේ නාලිකාවට subscribe කරලා ඒ අයටත් දැනගන්න ඕනද කියන්නේ ඔබටත් මතක් වෙන්න. අපි කියමුකෝ දරුවෙක්ගේ කේන්ද්‍රයක් බලලා මම ඒ දරුවට කිව්වොත් අනිවාර්යෙන් පුතේ ඔබ විභාග සමත් වෙනවා කියලා. ඒ වචනේ අහලා ඒ දරුවා නිකන් හිටියොත් සමත් වෙන්නේ නැහනේ. එයා පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රියාත්මක කරන්න ඕනේ බලය. පාඩම් කරනවා කියන්නේ ඒකෙදි එතෙන්දී ඒකයි. තවත් දෙයක් තමයි අපි කොහොම ගරාජ් එකේ වාහනයක් තියෙනවා, ඉන්ධන තියෙනවා, බැටරි හොඳයි ඔක්කොම හොඳයි. ඒත් වාහනේ බලයක් තියෙනවා, දුවන්නේ නැහනේ, බලය ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඔබ ඒක ස්ටාර්ට් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. අන්න ඒ වාගේ මේ බලය ඔබ ක්‍රියාත්මක කරොත් තමයි සුබ තත්ත්වයන් උදා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ගුරු මෙතන ඉන්නකොට විවාහ ස්ථානයක් දකිනවා. ඒකම පුණ්‍ය ස්ථානයක් දකිනවා. ඔබට පිනට කැමති තත්ත්වයක් ඇති වෙනවා. විවාහ ජීවිතේ හොඳ තත්ත්වයක් මේ මාසේ සුබ තත්ත්වයක් උදා කරගන්න පුළුවන් වෙනවා. උදා වෙනවනේ උදා කරගන්න පුළුවන් වෙනවා ඔබ සතුටින් ගත කරන්න. ඒක සතුට ඔබ නිෂ්පාදනය කරපු දෙයක්. සතුට ඉබේන්න දෙයක් නෙමෙයි. ඊළඟ දෙවන්න මේසේ ධනස්ථානයේ කුජේ ඉන්නවා 4 වෙනි මිතුනේ. ඒ මිතුනාධිපති බුධ ඉන්නවා ලග්නේ. මේ තත්ත්වය ඔබට ඔබ හිතනවා නම් ඉඩමක් කඩමක් ගන්න මේ මාසේ ක්‍රියාත්මක ආරම්භ කරොත් අපිට ඉදිරියේදී ඒක ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක මේ බුදත් එක සිකුරු වෙන එකත් බොහොම බලවත්. බුදත් බලවත් සිකුරුත් බලවත් ඉන්නවා. ඔබට යාන වාහනයක් ලබා ගන්න ඕන නම් ඒකත් මේ මාසේ ආරම්භ කළොත් ඉදිරියේදී සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. ඒ 4 වෙනි මම කිව්වා මිතුනේ බුධ ඉන්නවා කියලා. බුධ විවාහ ස්ථානයක් දකිනවා. මේකත් ඊටාම හොඳ තත්ත්වයක්. ඒ ගැන මම 7 වෙනිට ආපුවම කතා කරන්නම්. ඊළඟට කටකය පස්වැන්න අධිපතිත් ඉන්නේ ලග්නේ. රාහු සඳු බුධ සිකුරු එක්ක. මේ தත්ත්වය ඔබගේ අධ්‍යාපන කටයුතු තියෙනම් ඒවා ආරම්භ කළොත් අලුත් විදියකට ඒක දිගටම ක්‍රියාත්මක කළොත් ඊටාම ඉහළ ඉලක්ක ජය ගන්න පුළුවන් වෙනවා. ඒ தත්ත්වය ඊටාමත්ම හොඳ තත්ත්වයක් වෙනවා. ඒ නිසා ඔබ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. මොකද ඔබේ මතක ශක්තියත් හොඳ වෙනවා. සිත එහෙම දෝලණය වෙන්න පුළුවන් සිකුරු බලවත් ඉඳලා රාහු තිනින්ද නෝත් සිත දෝලණය වෙන්න දෙන්න එපා. ඒ කාර්මණකින් වැඩ කරලා සාර්ථක කරගන්න ඔබේ අධ්‍යාපන කටයුතු. ඊළඟ 6 වෙනි සිංහයට අයිති රවි ඉන්නේ 12 වෙනි. 12 වෙනි රවි සිංහේ ඉන්නකොට ඔබට මෙන්න මේ වගේ තත්ත්වයක තුන උෂ්ණ ගතිය ඇති වෙන්න පුළුවන් ශරීරයේ. ඒ වගේ තත්ත්වයන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගන්න, අවශ්‍ය පිළිවෙත් කරන්න. එතකොට ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙනවා, සුව කරගන්න පුළුවන් වෙනවා. නමුත් මේ தත්ත්වය ඊටමත් මොහොන් තත්ත්වයක් වෙන ඔබට විභාග අභියෝග තරඟ විභාග ජය ගන්න. මොකද 6 යන්නාධිපති 6 වෙන්න දකින්නවා ධනස්ථානයේ දකින්නවා. ඒ නිසා ඔබට මේ වෙලාවේදී යම් සම්මුඛ පරීක්ෂණ යන්න තියෙනවා, විභාගයක් කරන්න තියෙනවා. ඒකට හොඳට සූදානම් වෙන්න. ඒ සූදානම් තමයි මේ බලය ක්‍රියාත්මක කරනවා කියන්නේ. සූදානම් වෙලා ඉදිරියපත් වුණොත් ඔබට අනිවාර්යයෙන්ම ඉහළ තත්ත්වය එතන ලබා ගන්නට පුළුවන් වෙනවා. අනික ඒක ධන යෝගයකුත් වෙන නිසා අනිත් පැත්තෙන් ඔබට විදේශ ධනය ලැබීමේ භාග්‍යකුත් ලැබෙනවා. ඔබ විදේශගත වෙන්න ඉන්නවා නම් රැකියාවකට ඒක ඊටාම හොඳ තත්ත්වයක් වෙනවා. ඒ වගේම ගුරු ඉන්නේ 3 වෙනි හින්දා ගුරු 3 වෙනි ඉඳන් පුණ්‍යස්ථානය සහ විදේශ ගමන ස්ථානයට බලපෑම් කරන නිසා ඔබට ඒ තත්ත්වයක් හොඳයි. ගුරු එතන ඉඳගෙන ලැබීමේ ස්ථානයත් බලවත් කරනවා. ඒ නිසා ඔබට විදේශ ධනය ලැබීමේ වාග්ය තියෙනවා. විදේශ ධනය ලැබීමේ වාග්ය පමණනේ විදේශ අධ්‍යාපනය ලැබෙනකොට ඒ අධ්‍යාපනයත් ලබා ගන්න ක්‍රියාත්මක වුණොත් මේ මාසේ ඒක ඉදිරි කාලයේදී සාර්ථක කරන්න පුළුවන් වෙනවා. හැබැයි එකක් තියෙනවා මේ විදේශගත ඒව යන කට්ටියට රාහු ඉන්නහන්ද ලග්නේ ඔබ රැවටීම් වලට අහු වෙන්න පුළුවන්. ඒ නිසා හරි ඒජන්සියෙන් හරි විදියට යන්න, වැරදි විදියට යන්න නෙමෙයි. සල්ලිත් නැති වෙයි, රැකියාවක් නැති වෙයි. නමුත් මේක බලවත් යෝගයක් ඔබට ධන යෝගයක් වගේම හොඳ විදේශ යෝගයක් වෙනවා. ඒ වගේම ඔබට 7 වෙනි කන්‍යාවේ බුධ ඉන්නව ලග්නෙම. ලග්නේ ඉඳන් 7 වෙනි දකින්න. ඒක ඊටාත්ම හොඳ තත්ත්වයක්. රැකියාව ස්ථානයක් දකින්න. මේ තත්ත්වය ඔබට වෘත්තීයක යෙදෙන යම් ආදායම් මාර්ගයක් තියෙන සම්පත් ධාරියෙක් හෝ ධාරණියෙක් විවාහයට ලැබෙන්න ලබා ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඔබ විවාහ නැත්නම් මේ මාසේ යෝජනා ගෙන්න ගන්න උත්සාහ කරන්න. හොඳ යෝජනායි. හැබැයි මේ යෝජනා අපම එකක් තියෙනවා. ඔබ රැකියාව ගැනවත් ධනය ගැනවත් එයාගේ නැත්නම් වෙනත් දේ ගැනවත් දේපල ගැනවත් හිතලම විවාහ වෙන්න එපා. ඒකම සුසුකම කරගන්න මේකත් අවශ්‍යයි. නමුත් ඔබ කේන්දරය බලන්න හරියට ගැලපෙනවද කියලා.
පොරොන්දම් විතරක් බලලා විවාහ වෙන්න එපා. පොරොන්දම් විතරක් බලලා විවාහ වෙලා කඩා කප්පලෙච්ච විවාහ හොඳලන් තියෙන මගෙන් උපදෙස් ගන්න මොනවද කරන්න ඕන කියලා. ඒ නිසා කේන්ද්‍ර දෙක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කේන්ද්‍ර දෙක තමයි කැරක්ටර් චරිතය මොන වගේ කෙනෙක්ද කියලා පේන්නේ. එතකොට ඔබට ප්‍රතිවිරුද්ධ කේන්ද්‍රයක් හම්බුනොත් ඔබේ ජීවිතයේ අපරාධය මේ අසාර්ථක වෙනවනේ විවාහ ජීවිතේ. ඒ නිසා හොඳට කේන්ද්‍ර දෙක ගලපන්න ඔබේ ජෝතිෂඥට කියලා ඔබට අවශ්‍ය නම් මට කිව්වොත් මමත් කරලා දෙනවා. මොකද මට පොරොන්දම් බලන්න කිව්වොත් මම මේ වැඩේ කරනවා මගේ සේවාලාභියාගේ යහපත සඳහා. ඒකම තවත් දේවල් තියෙනවා. තව සමහර යෝග තියෙනවා. ඒ යෝග තියෙන කට්ටියත් එක්ක කාටවත් ඉන්න බෑ. අම්මා තාත්තට ඉන්න බෑ. සහෝදරයන්ට ඉන්න බෑ. රක්ෂාව කරන තනත් ප්‍රශ්න විවාහ වුණොත් විවාහ කාර්යයත් එක්කත් ඉන්න බෑ. සැමියා එක්ක බිනද එක්ක. ඒ නිසා ඒ වගේ කේන්ද්‍රයක් තියෙන එක අයින් කරන්න. මොකද එයාට සුදුසු කේන්ද්‍ර වෙනම එයාට හොයාගන්න පුළුවන්. ඒ වගේම කේන්ද්‍ර. ඔබ ඒක ගන්න එපා. හරිද? අනිත් එක තමයි ඔබගේ කේන්ද්‍රයේ වගේ යෝග තියෙනම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔබටත් අවශ්‍යයි මේක මේ විසඳා ගන්න ක්‍රමය. මොකද සමහරක් වෙලාවට ආදරයෙන් බැඳලා අවුරුදු 6 7 ඉඳලා විවාහයන් යනවා. නමුත් කේන්ද්‍රවල නරක යෝගය තියෙනවා. ඒ වගේ කට්ටිය ඇත්තරම විවාහ වෙන කලින් මේ කේන්ද්‍ර දෙක පරීක්ෂා කරලා යෝග තියෙනම් ඒකට අවශ්‍ය ජ්‍යොතිෂ මනෝවිද්‍යාත්මක උපදේශ දේශන ලබා ගන්න මම ඒක කරනවා. මොකද කලින් ඒක ලබා ගත්තා. මොකද මේක මේ විවාහ එළිය වල ප්‍රශ්න ඇති වුණාම මේ කොඩි වෙන කළායි කවුරුත් කියලා හිතන්න එපා. මේක මනසේ තත්වයක්. උපතින්ම ඇති වෙන. මේ මනසේ තත්ත්වය නැති කරගන්න මනස සකස් කරගන්නවා. ඒ මනස සකස් කරගන්න ආකාරය තමයි විස්තර කරලා උපදෙස් ගන්නට ඕන කරන්නේ. මොකද කල් තියාම විවාහ වෙන කලින් ඒක ඔබ දැනගත්තාම ඔබට දන්නවා මේ தත්ත්වය එනවා මට මේ தත්ත්වෙට මම මෙහෙම මොන දෙන්න ඕනේ කියන එක දැනගන්න උපදේශයෙන් ලබා ගත්තා. මොකද කල් තියා ඔබ දැනගත්තාම අපි ඔබ ගමනක් යනකොට කල් තියා දන්නාම පාරේ අහවල් තැන නාය ගිහිල්ලා අහවල් තැන කටුපඳුරු අහවල් තැන මේ වලවල් තියෙනවා කියලා ඔබ දන්නවා එතන මග හැරලා යන්න. ඒක කල් තියා දැනගත්තොත් ඔබට ඒකට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා ඒක කරන්න ඒක මම ඉල්ලා හිටන ඔබේ යහපත සඳහා. එහෙම නැතුව මේ ඒ වගේ කේන්ද්‍රයක් එක්ක විවාහ වෙන්න එපා. ආදර සම්බන්ධයක් තියෙනම් ඔබ දෙන්නගේ විවාහ වෙන්න ඕන නම් මෙන්න මේ උපදේශය ලබා ගන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර අය දැන් ඒ தත්ත්වේ ඉවර වෙලා ඒ කියන්නේ බැඳලා අවුරුදු 7ක් 8ක් ගිහිලා මේ ප්‍රශ්න ඇති වෙලා ජීවිතේ අපායක් වෙලා මේ යෝග තියෙන කට්ටිය විවාහ වෙලා මගෙන් ප්‍රශ්න කරනවා කොහොමද මේකට විසඳුම මොන යන්ත්‍රය දාන්නද මොන වැඩේ කරන්නද කියලා. මේවට යන්ත්‍ර මන්ත්‍ර දාලා හරියන්නේ නැහැ. තමන්ගේ මනසේ තත්ත්වයක් මේක මනස වෙනස් කරගන්නට ඕනේ. එතෙන්දි මම ඒ අයට කියන්නේ හරි. ඕගොල්ලෝ දැන් අවුරුදු ගානක් රණ්ඩු සරුවල් වුණා ඔක්කොම කළානේ. දැන් ඔක්කොම හිතවල පළපදියම් වෙලා තියෙන්නේ. ඒ දා ප්‍රශ්නයක් වුණ ගමන් අර පළපදියම් වෙච්ච අරයාගේ වැරද්ද දමලා ගන්නවා. ඔයා මට මෙහෙම කරා, මෙයා මට මෙහෙම කරා, මෙහෙම කරා. ඒක වැඩේ ගිනි තියනවා ආපහු. එහෙම කරගන්න එපා. ඒ කට්ටියට තියෙන්නේ දෙන්නම සාකච්ඡා කරන්න. ඔයාගේ අතින් වෙච්ච වැරදි මං සමාව දෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. මගේ අතින් මේ වැරද්ද මට සමාව දෙන්න. ඒකට අපි මේ ඒව අමතක කරලා දාලා අලුතෙන් හිතමු. මොකද මේව මතක් කරගෙන ඉඳලා අපේ ජීවිතය අපායක් කරගන්න ඕනේ නැහැ. එතන අලුතෙන් ඉඳලා අපි දෙන සාමයෙන් හොඳින් ජීවත් වෙමු. දෙන්නට දෙන්න ගරු කරලා දෙන්නගේ මත විමසලා ජීවත් වෙමු. එහෙම හොඳින් ජීවත් වෙන්න පුළුවන්කම අපිට තියෙනවානේ. එහෙම බුද්ධියෙන් කල්පනා කරලා එහෙම ජීවත් වුණොත් ආපහු සාර්ථක ජීවිතයක් ගෙවන්න පුළුවන්. නැත්නම් ජීවිතේම අපායක් වෙනවා. අන්න ඒක මතක තියාගන්න. ඒ වගේම මෙතන මේ ව්‍යාපාර ස්ථානයත් මෙතනමයි 7 යනමයි. ව්‍යාපාර ස්ථානාධිපති බුධ ලග්නේ ඉඳන් 7 යන දකින්නකොට ඔබට මේ වෙලාව ඉතාමත් හොඳ තත්ත්වයක් තියෙනවා ව්‍යාපාර වලට. ව්‍යාපාර වල ආදායම් වැඩි වෙනවා. ඔබට ආදායම් වැඩි කරගෙන විදි මතක් වෙනවා. අන්න ඒ විදි ක්‍රියාත්මක කරලා ආදායම් වැඩි කරගන්න ඊටාම සුබ මාසයක් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කෙනෙකුට මේ මාසයේ ව්‍යාපාර ආරම්භ කරන්න සුබ මාසයක්. හැබැයි උපන් එකත ගැලපෙන හොඳ නැකතක් බලලා තමයි ආරම්භ කරන්න ඕන. ඔබට ගැලපෙන ඔබට කරන්න පුළුවන් දෙයක් තවත් එකක් තියෙනවා. දැන් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔබ ඒ ව්‍යාපාරය පිළිබඳ සම්පූර්ණ දැනීම ලබා ගන්නවා. මේක කරන්නේ කොහොමද? මේ පාරිභෝගිකයට සලකන්නේ කොහොමද? ඩිස්ප්ලේ කරන්නේ ඔක්කොම දැනගන්නවා. ඒ දැනීම සම්පූර්ණයෙන් ලබා ගත්තාම 150ක් සාර්ථකයි වෙන ව්‍යාපාරය. ඊට පස්සේ තියෙන යනු ආරම්භ කරන්න. ඒක ගැන විශේෂයෙන් ඔබ හිතන්නට ඕන. ඒ නිසා සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමේ හැකියාව තියෙනවා මේ මාසේ ඒ විදිහට වැඩ කරොත් එහෙම. ඊළඟට 8 වෙනි තුලාවේ අධිපති තියෙන ලග්නේ. මේක බොහොම හොඳ යෝගයක්. මේ විශේෂ හැකියාව තියෙන කට ඉතාම හොඳයි. කලාකාමී හැකියාවන් තියෙන කට ඉතාමත් හොඳයි. ඒ උද්දීපනය වෙනවා. ඒ උද්දීපනය වීම තුළින් ඔබට විශේෂ හැකියාවෙන් අතිරේක ආදායම් ලබනවා. ආදායම් මාර්ග කීපයක් හදා ගන්න පුළුවන්. දැන් ගුරුවරයෙක් නම් ටියුෂන් පටන් ගත්තොත් ඒක ඉතාමත්ම සාර්ථක වෙනවා. මේ මාසේ පටන් ගන්න හොඳ නැකතක් බලලා. ඒ තත්ත්වය ඉතාමත්ම හොඳයි. ඒකම මේ 9 වෙන්න උච්චකේ අධිපති ඉන්නේ 4 වෙන්නේ. ඒකම 9 වෙන්න කියන්නේ විදේශ ගමන් ස්ථානය. ඒ වගේම මේ විදේශ අධ්‍යාපන ස්ථානය. මේ කුජ 4 වෙනි ඉඳන් රැකියා ස්ථානට බලපෑම් කරනවා.
ඒක විදේශ ගමන් ස්ථානාධිපතිය රැකියාවන්ට බලපෑම් කරනකොට 10 වෙනිට ඔබට විදේශ රැකියාවක් ලබා ගැනීම භාග්‍යයට ඒකත් සාධක වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න අවශ්‍ය සුදුසුකම් හදාගෙන ක්‍රියාත්මක වෙන්න. එතකොට මේ අවුරුද්ද ඇතුළත ඔබට විදේශ රැකියාවක් ලබා ගැනීම භාග්‍ය ලැබෙනවා. දැනට විදේශ රැකියාවක් බලාපොරොත්තු වෙන කට්ටිය නම් ඒ අනුව ක්‍රියාත්මක කරන්න. හැබැයි මේවට බාධා පැමිණෙනවා නම් හොඳට හඳහන පරීක්ෂා කරලා බලන්න මොනවද බාධා කියලා. ඒ බාධා ඉවත් කරගන්න. සමහරවිට මේ මම කියන්නේ මේ මාර්තු මාසයේ 25 මේ මාර්තු මාසයේ 2025 මාර්තු මාසයේ ගෝචරයෙන් පැමිණි ග්‍රහයන් ඔබේ ලග්නය වටා සිටින ආකාරය මිසක් ඔබේ කේන්දරේ නෙවෙයි. ඔබේ කේන්දරය වෙන එකක්. ඔබට මනන්නේ වූ පලාපල දැනගන්න නම් මේ සම්බන්ධයෙන් ඔබ වෙනමම කේන්දරේ බලව ගන්නට ඕන. ඒ බලවගෙන බාධක තියෙනම් ඒ ගමන් වලට වැඩවලට ඒක ඉවත් කරගන්න ප්‍රතිකර්ම යොදන්නට ඕන. එතකොට 10 වෙනි ධනුව අධිපති ගුරු ඉන්නේ 3 වෙනි. 3 වෙනි ඉඳන් පුණ්‍ය ස්ථානත් බලපෑම් කරනවා විදේශ ස්ථානත් බලපෑම් කරනවා. ඒ තත්ත්වයට විදේශ ගමනට විදේශ රැකියාවට ඉතාම සුබ තත්ත්වයක් එන අතර පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. පදිංචි ස්ථානයේ විදේශ ඉන්න කට්ටියගේ රැකියාව වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් වෙන්න දෙන්න එපා, ඇති කරගන්න. තමන්ගේ වාසියට ඇති කරගන්න බොහොම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. රැකියාව උසස් වීමක් නම් එහෙම වෙනස් රටකට මාරු වෙන්න ඕන නම් එහෙම ඒක තත්ත්වයේ ඔබ ක්‍රියාත්මක කළොත් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඇතුළත ඒ ක්‍රියාත්මක කිරීමේ වාග්ය ලැබෙනවා. ඒකම බකරය 11 යන්න 12 යන්න කුම්භය. මෙතන මේ වෙලාවේදී ශනි කියන ග්‍රහයා ඉන්නේ 12 වෙනි. ඒ කියන්නේ විදේශ ස්ථානාධිපතිය 12 වෙනි ඉන්නේ. 11 කියන්නේ ලැබීම ස්ථානය. ලැබීම ස්ථානාධිපතිය ශනි හින්දා එයත් 12 වෙනි ඉන්නේ. ඒතකොට විදේශ ලැබීම වල ඉතාමත්ම හොඳයි මේ මාසේ. සංචාරක ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් විදේශ ආනයන අපනය වැඩ කරනවා නම් එහෙම නැත්නම් විදේශ ඔන්ලයින් වැඩ කරනවා නම් ඉතාමත් හොඳ මාසයක් මේක. නැත්නම් ඒවා ආරම්භ කරන්නත් හොඳ මාසයක්. මේක මතක තියාගන්න. ඒකම සෙන්සුර මෙතන ඉන්නේ කුම්භේ ඉන්නේ මේ මාසේ 29 වෙනිදා එකතරයි ඊට පස්සේ මීනට යනවා. මොකද මීන ලග්නෙට මේ වෙලාවේ ඒ රාශිකයකුත් ඇති වෙලා තියෙනවනේ ලග්නේ රාශිකයක්. ලග්නේ රාශියක් ඇති වෙලා තියෙනවා. ඒ தත්ත්වය ඔබට බාධා ඇති වෙන්නේ නැති පහුගිය කාලේ නමුත් මීනට ගියාම ඒ රාශිකය බලවත් වෙනවා. ඒ බලවත් වුණාම ගුරුගේ රාශියක් නිසා ඒක තදින් බලපාන්නේ නැහැ. මොකද උඩ තදින් බලපායි කියලා දැනෙනවා නම් හඳහන බලලා ඒකට අවශ්‍ය පුද පිළිවෙත් ප්‍රතිකාර කරන්න ඒක ඉවර කරගන්නට පුළුවන්. මොකද මීට අවුරුදු දැන් 30කට වැඩි කට්ටිය නම් මීට අවුරුදු 30කට කලින් මේ තත්ත්වය උදා වෙලා තියෙනවානේ. ඒකම එතෙන්දී මේ මතක තියාගන්න තමන් හැමතිස්සෙම හිතවට ගන්න එපා මට අපලයක් තියෙයි කියලා. ඒ රාष्ट्रකයක් තියෙයි මට කියලා හිතවට ගන්න එපා. ඔබ නිතරම හිතුවොත් මේ කාලේ මට ඒ රාष्ट्र කාලයක් මොකුත් හරියන්නේ නැහැ කියලා හරියන්නේම නැහැ. හරිද? ඕන තරම් ඒ රාष्ट्र කාලේ දිනු වෙච්ච මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා සිත ධෛර්යමත් මිනිස්සු ධෛර්යයෙන් ගිහිල්ලා. අනිත් එක තමයි මේ 11 වෙනි කියන්නේ මහන්සියලා ලබා ගන්නව තරක්. සෙනසුරු කියන්නේ මහන්සියන කෙනාට ලබා දෙන එක්කෙනා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම කැප වෙන්න ඕන ඔබට මේ අවශ්‍ය දේවල් ලබා ගන්න. ඒක මතක තියාගන්න මේ ඔබ යමක් ලබා ගන්නකොට ඔබ හිතන ඔබ අරමුණු කරන දේ තමයි ලැබෙන්නේ. අරමුණු කරන්නේ විවාහය ධනෙ නම් ධනය විදේශ රැකියාව නම් විදේශ රැකියාව ඒ වගේ ඔබ අරමුණු කරන දේ ලැබෙන්නේ. හැබැයි දෙක තුනක් එකට අරමුණු කරන්න එපා එකක්වත් ලබා ගන්න බැරි වෙනවා. මොකද දෙකක් තුනක් අරමුණු කරාම හිතට මහා වදයක් මේක. හිතට ලොකු අසහනයක්. ඒකත් හිතන්න ඕන මේකත් හිතන්න ඕන. එහෙම කරන්න එපා. දැන් උදාහරණයක් ගත්තොත් මේ මාසේ ආරම්භයේදී ව්‍යාපාරයක් පටන් ගන්න ඊළඟට මාසේ අන්තිමේදී ගියක් හදන්න පටන් ගන්නවා. ඉතින් ඔබ ප්‍රකෝටිපතියෙන් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම නැත්නම් ඔබේ හිත දෙපැත්තට දුවනවා වියදම් දෙපැත්තට යනවා. සාමාන්‍ය කෙනෙකුට ඒක ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් නම් එක අරමුණකින් යන්න ඕන. ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යාපාරය යම් තැනකට ගෙනල්ලා ගේ හදන්න පටන් ගන්න. ගේ හදනවා නම් වහල දක්වාවත් ගිහලා ව්‍යාපාරය පටන් ගන්න. හැබැයි මේ தත්ත්වයේ ප්‍රකෝටිපතියකට ලොකු ධනපතියකට බලපාන්නේ නැත්තේ මොකද එයාට පාඩුවක් වුණා දරාගත හැකිනේ. අන්න ඒ නිසා. නමුත් ඔබ සාමාන්‍ය කෙනෙක් නම් එක අරමුණක් ජයගෙන ඒක පස්සේ යන්න. මිනිස්සු ප්‍රකෝටිපතියන් වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා ඒක අරමුණක් ඔස්සේ දුවලා ඒක ජයගෙන තවත් අරමුණක් ජයගෙන තවත් අරමුණක් ජයගෙන ඒ වගේ අරමුණු ගොඩක් ජයගෙන වරින් වර අරමුණු ජයගෙන එකක් ජයගෙන තමයි අනිත් ඒවා කරලා තියෙන්නේ. නැතු එකතර ඒගොල්ලෝ 10ක් අරමුණු බදාගෙන නැහැ. බදාගත්තා නම් එයාට එකක්වත් මේ තත්ත්වෙට නම් වෙන්නේ නැහැ. ඕන කෝටිපතියගේ ව්‍යාපාරිකයෙක් හොයන්න එයා මුලින්ම එක අරමුණක් අර ඔස්සේ ගිහිල්ලා ධනෙ උපයගෙන තමයි ඊට පස්සේ අරමුණට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න කේන්දරේ බැලුවත් නොබැලුවත් එක අරමුණකින් වැඩ කිරීමේ වාසනාව ඉතාමත් ඉහළයි. හරිද? මේක දරුවන්ට උනත් කියන අධ්‍යාපනය ලබද්දී අධ්‍යාපනය කිරීමේ අරමුණින් කරන්න කියන්න. වෙන සම්බන්ධම් අරමුණ ඇති කරගත්තොත් අරමුණු දෙකක් නේ දෙපැත්තට දිගුවම එකක් කතා අර වෙන්නේ. ලෝකේ ඉහළ තත්ත්වයට ගිහිලා තියෙන්නේ අධ්‍යාපනයෙන් එක අරමුණකින් අධ්‍යාපනය කරපු කට්ටිය. ඔළුව කචල් කරන් ඔක්කොම කරන් හැමදේම බදා කරන කට්ටියට එහෙම යන්න බැරි වෙනවා. මොකද මතකයට ප්‍රශ්නයක් නේ ඒක මනසට ප්‍රශ්නයක් නේ දෙපැත්තකට දුවනේ.
ඉතින් දරුවන්ට උපදෙස් දෙන්නේ ඒ අරමුණකින් දුවන. දරුවෝ ධෛර්යමත් කරන පොතේ ඒ අරමුණ කියන්නේ ඒ අරමුණෙන් ගිහලා ඊළඟ අරමුණට යන්න කියලා. එකතරේ අරමුණ දෙක තුනක් තියාගන්න මේක ලොකු පාඩුවක් ඕනම කෙනෙකුට ජීවිතේ. ඒක නිසා මතක තියාගන්න මේ தත්ත්වය ඉතාම හොඳ තත්ත්වයක්. හැබැයි එකක් තියෙන කුජේ ඉන්න තැන හැටියට උෂ්ණ තත්ත්වය පපුවේ දැවිල්ලක් ඒ වගේ ඇති වෙන්නට පුළුවන්. ඒවා తాවකාලිකයි. ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම ගන්න. ගුරුන් තැනේ හැටියට සාමාන්‍යයෙන් ලේ ගමනාගමනය පිළිබඳ ප්‍රෙෂර් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒවට සාමාන්‍ය තත්ත්වයක් වුණාට අවශ්‍ය වුණොත් ප්‍රතිකාර ගන්න. ඒවට ප්‍රතිකාර වලින් අසුව වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොඳ මාසයක් මාර්තු මාසයේ මේ මීන ලග්න කට්ටියට ඒ හොඳ තත්ත්වය තමන් ඇති කර ගන්න ඕන. මතක තියාගන්න දැන් මීනේ ලග්න කෙනෙක් දැන් කේන්ද්‍රයක් බලවම බලපු කෙනෙක් ගමන් ජෝතිෂඥයා කියනවා ඔබට දැන් පටන් ගන්නවා කියලා. මම මේ කියන්නේ මාර්තු 29න් පස්සේ. මාර්තු 29න් පස්සේ දැන්ට ශනීන්නේ කුම්භේ ඒක තමයි දැන්ට ඒ රාශිය පටන් අරන් එයාගේ අවුරුදු දෙකමාරට කලින් ඊට පස්සේ මීනට යනවා 29න්. මීනේත් අවුරුදු දෙකමාරක් ඉන්නවා. ඉතින් ඒ රාශියක් තමයි ඒක. හැබැයි මතක තියාගන්න මේ ඒ රාශියක් කියලා කිව්වහම ඒකෙන් බය වෙලා ඒක ඔලුවට දාගෙන මට ඒ රාශියක් තියෙනවා කියලා බය වෙන්න එපා. බය වෙන්නේ නැතුව අපල නැති කෙනෙක් නැහැනේ ලෝකේ. හරි. ඒ රාශිය තියෙනවා. ඒකත් එහෙම තිබුණා. මම මගේ වැඩත් කරා යනවා කියලා ධෛර්යය. මොකද සෙන්සුරු ධෛර්ය දෙන ග්‍රහයෙක්නේ. ඒ ධෛර්ය දෙන ග්‍රහය ඔබට ධෛර්ය දේවි. හරි. ඒක නිසා ඒ ධෛර්යයෙන් ඒ අභියෝග ජය ගන්න පොඩි පොඩි පසුතැවීම් බාධා ගණන් ගන්න එපා. වැටුණොතින් ආපහු නැගිටින්න. අසාර්ථකවොත් කොහොමද ආපහු සාර්ථකත්වයට යන්නේ? ඒක තමයි ජීවිතේ ජයග්‍රහණය තියෙන්නේ. නැතුව මේ ඒ රාෂ්ට්‍රකයේ ඔළුවේ තියාගෙන මට ඒ රාෂ්ට්‍රකයි කිය ඔක්කොම වරද්ද ගන්න එපා. හරිද? ඒක මං ඉල්ලනවා ඔබෙන්. මොකද මේ ඒ රාෂ්ට්‍රවල පිළිවෙත් තියෙනවානේ. ඒ පිළිවෙත් කරන්න. ඒ සුදුසු පිළිවෙත් කරන්න ඔබේ ලග්නයට ඔබේ අනිත් ග්‍රහ පීඨියම අනුව සුදුසු පිළිවෙත් කරන අනිත් එක තමයි ඔබේ උපන් කේන්ද්‍රයේ අනිත් ග්‍රහ පීඨියම අනුව මේ ඒ රාෂ්ට්‍රකයේ බලපෑම අඩු වෙන්න පුළුවන්. නැත්තරම නැති වෙන්න පුළුවන්. සමහර ඉන්නවා ඒ රාෂ්ට්‍රකාරී ඊටම දියුණු වෙච්ච ඒ රාෂ්ට්‍රකයක් තිබුණවද කියලා දන්නේ නැති කට්ටිය. ඒ නිසා ජෝතිෂඥයා කිව්ව පළියට ඒ රාෂ්ට්‍රයක් තියලා ඔබ මේක ඔලුවට දාගන්න නම් එපා කියලා ඉල්ලමින් මම ඔබෙන් සමුගන්නවා. ඊළඟ වටසලින් හමු වෙනතුරු ඔබට මාර්තු මාසයේ මුළු ජීවිත කාලයම ජය වේවා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වටසලින් අපි හමු වෙමු. ඔබට ජයෙන් ජයම වේවා.